හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අපේ පැත්තට නම් මේ දවස්වල හොඳටම වහිනවා. ඔයාලගේ පැත්තටත් මේ දවස්වල වහිනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සමහර අය හිතන්නේ වහින එක ඇන්තූරියම් වගාවට හොඳ නෑ කියලා. තවත් සමහර අය හිතනවා වැස්ස ඇන්තූරියම් වගාවට හොඳයි කියලා. ඇත්තටම වැස්ස කියන්නේ අපේ ඇන්තූරියම් පැලවලට ලැබෙන ආශිර්වාදයක්ද නැද්ද කියලා අපි අද කතා කරමු. ඒ ගැන දැනගන්න නම් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර අන්තිම වෙනකම්ම බලන්න. අද වීඩියෝ එකට යන්න කලින් මට ඔයාලට ස්තුති කරන්න දෙයක් තියෙනවා. මම මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එකෙන් පස්සේ මගේ channel එකේ subscribersලා ප්‍රමාණය 100ක් සම්පූර්ණ වුණා. අද වෙද්දී ඒක 175 සීමාවටත් ඇවිත් තියෙනවා. ඉතින් මාව විශ්වාස කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තාම මගේ channel එකේ එකතු වෙන්නේ නැති කෙනෙක් ඉන්නව නම් දැන්ම පහළ තියෙන subscribe button එකයි bell icon එකයි click කරලා එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා. හරි, දැන් අපි මුලින්ම බලමු වැස්ස නිසා ඇන්තූරියම් පැලයකට වෙන වෙනස්කම් මොනවද කියලා. පළවෙනි එක තමයි කොළ සහ දළු වල වර්ධනය. අකුණු ගහලා වහිනකොට වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත් වෙලා වැසි වතුරත් එක්ක පැලේ මීඩියා එකට වැටෙනවා. නයිට්‍රජන් කියන්නේ ශාකවල පත්‍ර වර්ධනයට අනිවාර්යෙන්ම ඕන කරන පෝෂකයක්. අන්න ඒ නිසා තමයි වැස්ස වැටුණු ගමන් කොළ එකපාරටම ලොකු වෙලා අලුත් ලස්සන දළු දාන්න පටන් ගන්නෙ. ඒ වගේම වැසි වතුරේ තියෙන ආම්ලික ගතිය pH එකේ 5.5ත් 6ත් අතර වෙන නිසා කොළවලට දිලිසෙන ස්වභාවික තද කොළ පාටක් ලැබෙනවා. දෙවෙනි එක තමයි මල්වල වර්ධනය. ගොඩක් අය හිතනවා වැස්සට මල් පිපෙන එක වැඩි වෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව තමයි වැස්ස නිසා ශාකයේ වර්ධක අවධිය වේගවත් වෙන නිසා අලුත් පොහොට්ටු සහ දළු ගොඩක් එන එක. හැබැයි දීර්ඝ කාලයක් ඉරේලිය නැති වුණොත් මල් පිපීමට ඕන කරන පොස්පරස් සහ පොටෑසියම් උරා ගැනීම අඩාල වෙනවා. ඒ නිසා වැස්ස කාලෙට අලුත් මල් එන්න පටන් ගත්තත් ඉරේලිය මදි වුණොත් මල් කුඩා වෙන්න හෝ මල්වල පාට ලා පාට වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මුල් සහ කට්මුල් වල වර්ධනය. මෙන්න මේක තමයි වැස්ස කාල වෙන ලොකුම ආශිර්වාදය. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 80%-90% දක්වා ඉහළ යන නිසා ඇන්තූරියම් ශාකයේ කඳෙන් එළියට එන වායුමය මුල්, එහෙමත් නැත්නම් අපි කියන කට්මුල්, ඊටම වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. පායන කාලෙට වේලිලා යන මේ කට්මුල් වැස්ස කාලෙට හරිම සක්‍රීයයි. ඒවා වාතයේ තියෙන තෙතමනේ උරාගෙන පස දෙසට වේගෙන් ඇදිලා යනවා. පස ඇතුලේ තියෙන ප්‍රධාන මුල් පද්ධතියත් අලුත් සුදු පාට මුල් දාමින් පස පුරා විහිදිලා යනවා. හතරවෙනි එක තමයි පාදස්ථ අංකුර මතුවීම. වැස්සත් එක්ක පැලේ හෝමෝන මට්ටම විශේෂයෙන් සයිටෝකයිනින් කියන හෝමෝනය උත්තේජනය වෙනවා. ඒකම මව්ශාකයේ පාමුල තිබුණ අංකුර පිබිදිලා පැලේ පාමුලින් පුංචි අතුරු පැල කීපයක් එකපාර එළියට එන්න පටන් ගන්නවා. ඒ නිසා පැල බෝ කරගන්න හොඳම කාලය තමයි වැසි කාලය කියන්නේ. පස්වෙනි එක තමයි වතුරේ පිරිසිදුකම. අපේ ජල මාර්ග වලින් ගන්න වතුරේ ක්ලෝරින්, ෆ්ලෝරයිඩ් සහ කැල්සියම් ඛනිජ වර්ග වැඩි නිසා කාලයක් යද්දී මීඩියා එක ක්ෂාරීය වෙලා මුල් අග්‍ර පිච්චෙනවා. හැබැයි වැසි වතුර කියන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් නැති මීඩියා එක පිරිසිදු කරන ස්වභාවික ජලය. ඒ නිසා වැස්ස කාලෙට මීඩියා එකේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය ලුණු ගතිය හේදිලා ගිහින් මුල් වලට නැවුම් බවක් ලැබෙනවා. ඊළඟ කොටසට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මම කලින් කරපු ඇන්තූරියම් වගාවට ඉතාම වැදගත් වීඩියෝ ටිකක් මෙතන තියෙනවා. මේ එකක් හරි ඔයාලා තාම බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම බලන්න කියලා මතක් කරනවා. දැන් අපි කතා කරමු වැදගත්ම කොටසක් ගැන. ඒ තමයි වැස්ස කාලෙට ඇන්තූරියම් පැලේ කඳ කපලා අලුත් පැල හදාගන්න එක සුදුසුද කියලා. කෙලින්ම කියනවා නම් මේක වාසි වගේම අවාසිත් තියෙන වැඩක්. වාසි මොනවද කියලා බැලුවොත් වාසි තමයි වැස්ස කාලෙට පරිසරයේ තෙතමනය වැඩි නිසා අපි කඳ කපලා හිටවද්දී ඒ කොටසේ තියෙන කට්මුල් ඉක්මනින්ම පසට අල්ලලා පැලේ පැලවීමේ ප්‍රතිශතය 90%ක් විතර වැඩි වෙනවා. පායන කාලෙට වගේ පැලේ වේලිලා ඉක්මනින් මැරෙන්නේ නැහැ. අවාසි සහ ඇතිවන ලොකුම අවදානම තමයි වැස්ස කාලෙට වාතයේ දිලීර සහ බැක්ටීරියා ඉතාම ඉහළ නිසා ඔයා ඇන්තූරියම් කඳ කපපු ගමන් ඒ කඳේ තුවාලය හරහා ඒ වගේ රෙඩවල් ඇතුල් වෙන්න තප්පර ගානයි ගත වෙන්නේ. පැලේ මුල් අල්ලන්නත් කලින්ම කඳ කුණු වෙලා සම්පූර්ණ පැලේම විනාශ වෙලා යන්නත් ඉඩ තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් වැස්ස කාලෙට කඳ කපනවා නම් අනිවාර්යෙන්ම කළ යුතු රහස් ටිකක් ගැන.
පළවෙනි එක තමයි තදින් වහින දවසක කඳ කපන්න එපා. පෑවිල්ල තියෙන උදෑසන වෙලාවක විතරක් කඳ කපන්න තෝරගන්න. දෙවෙනි එක තමයි පැලේ කට් කරපු ගමන් මෞෂාකයේ කැපුම් පාරට සහ වෙන් කරගත් කොටසේ කැපුම් පාරට දිරීරනාශක පේස්ට් එකක් අනිවාර්යෙන්ම ගන්න. ඊළඟ එක තමයි කපපු පැලේ කෙලින්ම වැස්සට තෙමෙන්න තියන්න එපා. වැසි වතුර කෙලින්ම වැටෙන්නේ නැති හැබැයි අනිවාර්යෙන්ම එළිය වැටෙන තැනක සති 2ක් විතර යනකම් තියලා තියන්න. දැන් අපි බලමු වැස්ස කාලෙට අපි කරන ලොකුම වැරදි සහ වැස්සෙන් වෙන අවාසි මොනවද කියලා. පළවෙනි එක තමයි මුල් කුණු වීම. හෝච්චේ මාධ්‍ය තද වැඩි නම් වැස්ස කාලෙට වැසි වතුර බේරිලා යන්නේ නැතුව රැඳිලා තියෙනවා. එතකොට පසේ ඔක්සිජන් මට්ටම නැති වෙලා මුල් කළු පාට වෙලා කුණු වෙන්න බලනවා. දෙවෙනි එක තමයි කොළවල ලප වැටීම. වැසි බින්දු කොළ උඩට වැටිලා විසිරීලා යනකොට එක පැලයක තියෙන ලෙඩ අනිත් පැලවලටත් බෝ වෙන්න පුළුවන්. කොළවල තෙත බරිත වුණු කහ පාට මායිම් සහිත දුඹුරු පාට ලපෙන්නේ යන්න ඒක නිසා. තුන්වෙනි එක තමයි ගොළු බෙල්ලන්ගේ හානිය. තෙතමනේ වැඩි වෙනකොට ගොළු බෙල්ලෝ ඇවිත් ඇන්තූරියම් වල අලුතෙන් එන මල් පොහොට්ටු සහ අලුත් අංකුර කාලා දානවා. ඊළඟ එක තමයි තද වැස්ස පොහොර දාන එක. වහින වෙලාවට පොහොර දැම්මට ඇත්තටම ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. වැස්සට ඒ පොහොර ටික හේදිලා යනවා විතරක් නෙමෙයි තෙත පස්සේ පොහොර දැම්මාම ඒකෙන් පැලේ මුල් වලටත් හානි වෙන්න පුළුවන්. තව දෙයක් මට අමතක වුණානේ. වැස්ස කාලෙට ගොඩක් අයට වෙන හැබැයි කවුරුත් ලොකුවට කතා නොකරන තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තද වැස්සට පෝච්චිවල තියෙන මාධ්‍ය හේදිලා යෑම සහ මාධ්‍ය තදවීම. තද වැසි බින්දු එක දිගට පෝච්චිය ඇතුළට වැටෙද්දී පෝච්චියේ උඩින්ම තියෙන සරු පස් ටික යට සිදුරු වලින් සේදිලා එළියට යනවා. එතකොට වෙන්නේ ඇන්තූරියම් පැලයේ මුල් පද්ධතිය කෙලින්ම එළියට නිරාවරණය වෙන එක. මේ විදියට මුල් එළියට ආවම වැසි බින්දු කෙලින්ම සියුම් මුල් වලට වැටෙද්දී මුල් ඩැමේජ් වෙන්න උනත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. වැහි බින්දු වල බරට පෝච්චිය ඇතුළේ තියෙන මීඩියා එක ගොඩක් තද වෙනවා. මීඩියා එක තද වුණාම මුල් වලට හුස්ම ගන්න ඒ කියන්නේ ඔක්සිජන් ලැබෙන්න තියෙන ඊට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මීඩියා එකේ ඔක්සිජන් නැති වුණ ගමන් තමයි මං අර කලින් කිව්ව මුල් කුණු වෙන දිලීර සක්‍රිය වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් ලේසිම විසඳුම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මීඩියා එක බොරුල් කිරීම. වැස්ස නැවතුණු ගමන් පෝච්චිය තෙත පිටින් තියෙද්දි කුඩා ලී කූඩක් වගේ දෙයක් අරගෙන පැලේ මුල් වලට හානි නොවන විදියට පොට් එක වටේ තියෙන මීඩියා එක හෙමින් බුරුල් කරන්න. මෙහෙම කරද්දි මීඩියා එක ඇතුළට හොඳින් සුළං සංසරණය වෙනවා. තද වුණු මීඩියා එක ලිහිල් වෙලා මුල් වලට නැවුම් ඔක්සිජන් ලැබෙනවා. දෙවෙනි එක තමයි මීඩියා එක උඩට බරද්‍රව්‍ය ආවරණයක් යෙදීම. තද වැස්සට මීඩියා එක හේදිලා යන එක නවත්තන්න පොට් එකේ උඩින්ම ලොකු අඟුරු කැට එහෙම නැත්නම් කැඩුණු ගඩොල් කැට එහෙම නැත්නම් උළු කැට කැබලි වගේ කොටස් තට්ටුවක් අතුරන්න පුළුවන්. එතකොට වැසි බින්දු කෙලින්ම මීඩියා එකට වදින්නේ නැතුව මේ අඟුරු සහ ගඩොල් කැට වගේ දේවල් උඩට වැටෙන නිසා මීඩියා එක හේදිලා යන්නේ නැහැ. පැලේ මුල් නිරාවරණය වීමත් 100%ක්ම පාලනය කරගන්න පුළුවන්. වැස්ස කාලෙට කරන්න ඕන හොඳම දේ තමයි පෝච්චි කෙලින්ම පොළොව උඩ තියන්නේ නැතුව හොඳින් වතුර බහැලා යන විදියට පොළොවට වඩා උඩකින් තියන එක. එතකොට පොට් එකේ යට සිදුරු වලින් වතුර ඉක්මනින් බහැලා යනවා. අපේ ජීවිතයටත් වැස්ස වගේ ප්‍රශ්න දිගටම එනකොට අපි හිතන්නේ අපි වැටිලා ඉවරයි කියලා. හැබැයි මතක තියාගන්න වැස්සකට පස්සේ එන ඉරේලින් තමයි ගහක ලස්සරටම මල් පිපෙන්නේ. ඔයාගේ ජීවිතේත් ප්‍රශ්න කියන්නේ ඔයාව තවත් ශක්තිමත් කරන්න එන දෙයක් කියලා හිතලා ප්‍රශ්නවලට හොඳට මුහුණ දීලා වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න. ඉතින් අපි හරියට අපේ ඇන්තූරියම් පැල ටික බලාගත්තොත් වැස්ස නිසා අපේ ඇන්තූරියම් වගාව වෙනදටත් වඩා ලස්සන කරගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එකේ කලින් දාපු වීඩියෝ ටික බලපු නැති කෙනෙක් ඉන්නව නම් මිස් කරගන්නේ නැතුව අදම බලන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.